Hi, welcome back to my channel. ඔන්න සතියකට පස්සේ අදත් ආවා මගේ updated skin care routine එක ඔයාලත් එක්ක share කරගන්න වීඩියෝ එකක් අරගෙන. ඉතින් වීඩියෝ එකට කලින් තාමත් මාත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් invite කරනවා. ඉතින් ඔන්න මාස 6-7ක් වගේ ලොකු කාලයකට පස්සේ ආපහු cleansers වලින් මම face wash එකකට මාරු වුණා. මේ වෙද්දි මගේ මූණේ කිසිම pimple එකක් නැහැ. ඒ වගේම active මට්ටමේ pimples එන ගතියකුත් නැහැ. ඒ නිසා මම හිතුවා අපා face wash එකකට මාරු වුණා නම් හොඳයි කියලා. ඉතින් මම මේ පාර තෝරගත්තේ මේ Vivia brand එකේ එන මේ rice face wash එක. ඉතින් මේක උනේ මට රුපියල් 580යි. ඒ වගේම මේකෙත් මිලිලීටර් 100ක් include වෙනවා. මාස 3ක් දෙකක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පාවිච්චි කරන ස්වභාවය අනුව. ඉතින් මම මේක කලිනුත් පාවිච්චි කරලා තියෙනවා. මට මේකෙන් මගේ මූණට ලොකු glow effect එකක් දෙන්න පුළුවන් face wash එකක් තමයි මේක. මම මේක කියන්නේ දෙපාරක් වගේ මේක පාවිච්චි කළා. ඒ කියන්නේ මේ මගේ තුන්වෙනි face wash එක මේ brand එකෙම තව bottles දෙකක් මම පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම මේ Vivia brand එක මගේ මූණට සෑහෙන වැඩ කරන brand එකක්. ඒ වගේම Vivia vitamin C serum එකත් එහෙම. ඉතින් මම මේ පාර තෝරගත්තේ මේ face wash එක. මම හිතනවා මේ පාරත් මට මේක හොඳට වැඩ කරයි කියලා. අපි බලමු. ඉතින් ඔන්න මම මේ පාර body wash එක විදියට select කරගත්තේ Velvet brand එකේ මෙන්න මේ Wild Rose body wash එක. කලින් මම පාවිච්චි කරේ මෙයාලගේ coconut milk body wash එක. ඒක නම් 100%ක්ම හොඳ body wash එකක් වුණා මට. glowing effect එකක් ඒ වගේම හොඳට moisture එක lock කරන්න මට මේ body wash එක සෑහෙන උදව් වුණා. ඉතින් මම හිතුවා මෙයාලගේ range එකේම තව එකක් පාවිච්චි කරන්න බලන්න ඕනේ කියලා. ඉතින් මම මේ පාර තෝරගත්තේ මෙන්න මේ body wash එක. මේක වුණේ රුපියල් 690යි. ඉතින් මේකෙන් මම දෙපාරක් විතර මගේ ඇඟ සේදුවා. ඇත්තටම මේකෙනුත් අර ලොකු ග්ලෝ එකක් මට තාම දැනුනේ නැහැ. හැබැයි ඇත්තටම ෂෝක් සුවඳක් නම් තියෙනවා. ඒ සුවඳට නම් ඇත්තටම ආස හිතෙනවා. ඒ වගේම තමයි මේ බොඩි වොෂ් එකමුත් එහෙම වියලි ගතියක් මගේ ඇඟට දැනුනේ නැහැ. ඉතින් කලින් වගේ නෙමෙයි මම මේ පාර පොඩ්ඩක් ලොකු බොටල් එකක් ගත්තේ. අපි බලමු මේකේ හොඳ රිසල්ට් අනිවාර්යයෙන්ම ලැබෙයි. සාමාන්‍ය Velvet brand එක කියන්නේ මට හොඳටම සූට් වෙන brand එකක්. ඉස්සරහට මම මේකෙනුත් රිවිව් එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඔයාලා මේක පාවිච්චි කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ඉන්නේ මගේ body care routine එකට මම අලුතෙන්ම එකතු කරගත්ත යාළුවා. ඒ තමයි මගේ ආසම් brand එකක් වෙච්ච Nivea brand එකේ නෙමෙයි natural glow body lotion එක. ඉතින් මේක UV filter එකක් වගේම vitamin C add වෙලා තියෙනවා කියලාත් මෙයාලා mention කරලා තියෙනවා. ඒ වගේම අපිට හොඳ moisturize වෙච්ච ඒ වගේම even tone skin එකක් දෙන්නත් මේකෙන් පුළුවන් කියලා මේක mention කරලා තියෙනවා. ඉතින් තාම නම් මට ඒකේ ලොකු result එකක් බලා ගන්න බැරි වුණා. ඒ වගේම තව මතක් කරන්න ඕනේ මගේ Velvet Glow Perfect body lotion එකත් මම පාවිච්චි කරනවා. ඒක කොහොමද මම නවත්තන එකක් නෙවෙයි. ඉතින් මේකත් මම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේකේ හොඳ සුවඳක් තියෙනවා. ඇත්තටම මේකේ සුවඳ හරිම ෂෝක්. සුදු පාට ටෙක්ස්චර් එකක් තමයි මේ body lotion එකේ තියෙන්නේ. ඉතින් ඔයාලා Nivea brand එක පාවිච්චි කරලා තියෙනවා නම් especially මේ body lotion එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාගේ experience එක පල්ලා comment එකක් විදියට දාන්න. ඉතින් මේකේ price කියන්න නම් මම දන්නේ නැහැ. මොකද මම මේක මෙහෙ අපේ රටෙන් නෙවෙයි ගත්තේ. ගත්තේ කියන්නේ මට හම්බුන එකක් තමයි මේක. ඉතින් price නම් දන්නේ නැහැ. ඉතින් මම මේකත් මේ වෙද්දි පාවිච්චි කරනවා. මේ තියෙන මගේ අත්තන මොයිස්චර් එක හොඳට ලොක් කරලා තියාගන්න මම පාවිච්චි කරන hand cream එක. මේ hand cream එක මාරුම සුවඳයි. ඇත්තට මම ඒ සුවඳට ගොඩාක් ආසයි. ඒ වගේම තමයි මේකෙන් අපි හොඳට අත් දෙක හොදලා මේකේ චුට්ටක් අරගෙන අපේ අත් දෙක හොඳට මසාජ් කරොත් අපේ අත්වල සෑහෙන වෙලාවක් යනකම් ලස්සන ග්ලෝ එකක් එක්කම හොඳ මොයිස්චර් එකක් ලොක් වෙලා තියෙනවා. ඉතින් ඔයාට තියෙන ගොඩාක් dry අත් දෙකක් නම් විශේෂයෙන්ම ඔයා ගොඩාක් කර සබන් ජාති පාවිච්චි කරලා ඔයාගේ අත් ගොඩාක් dry වෙලා නම් තියෙන්නේ. ඔයාට පුළුවන් මේ වගේ hand cream එකක් පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ වගේ hand cream ඕන තරම් beauty shop වල තියෙනවා. ඉතින් ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරන ගෑල් ළමයෙක්ට සාමාන්‍යයෙන් ගොඩක් හොඳ දෙයක්. මොකද අත් ගොඩාක් වේලෙනවා නම්. ඉතින් මේකත් මට මේ වෙද්දි නැතුවම බැරි වෙලා තියෙන්නේ. මටත් මේක අහම්බෙන් තමයි හම්බුනේ. මම කලින් මගේ යාළුවෝ පාවිච්චි කරලා දැකලා තියෙන hand creams. ඉතින් මේක මම first time තමයි use කරන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් මේ වෙද්දි නම් මට ඒක නැතුවම බැරි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට dry skin එකක් නම් තියෙන්නේ මේකක් චුට්ටක් අරගෙන පාවිච්චි කරලා බලන්න. සුවඳට තමයි මම ගොඩක්ම මේකේ ආසම. ඉතින් මේ තියෙන මම මේ දවස්වල පාවිච්චි කරන lip balm එක. ඒ තමයි මේ Huda Beauty brand එකේ එන lip balm එක. මේ ගැන review එක මම already upload කරලා තියෙන මගේ channel එකට. ඉතින් කැටියෙන්ම කිව්වොත් මේ lip balm එක මාර්ම සුවඳයි. ෂෝක් සුවඳක් තියෙන්නේ. ඒ වගේම තමයි මේක apply කරලා පැය 3-4ක් යනකම් අපිට හොඳට අපේ තොල්වල තෙතමනේ ආරක්ෂා කරගෙන තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට දැනටමත් තියෙන්නේ naturally කළු තොල් දෙකක් නන් නෙවෙයි නා. ඔයාට පුළුවන් මේක පාවිච්චි කරලා shade එකක් විතර ඔයාගේ තොල්වල pink fish එක වැඩි කරගන්න.
කරගන්න. ඒ වගේම තමයි මේක මාරම සුන්දර කියලා මං කවුරුත් කිව්වනේ. මේකයි හෑන්ඩ් ක්‍රීම් එකයි දෙකම හම්බුනේ මට යාළුවෙක්ගේ බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදිහට. ඉතින් ප්‍රයිස් නම් මං ඒ හින්දා කියන්න දන්නේ නැහැ. හැබැයි ටෝටලි මේ ලිප් බාම් එක නම් මට සෑහෙන හොඳයි. සමන් ආසම ලිප් බාම් එක. ඉතින් මීට කලින් මගේ ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් වෙලා තිබ්බ අනිවාර්ය ප්‍රොඩක්ට් එකක් තමයි මේ Vivea විටමින් C සීරම් කියන්නේ. ඉතින් ඒක ගැන රිවිව්ස් උත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. හැබැයි මේ පාර මම ඒක වෙනුවට පින්ඩ තෙල් එක චුට්ටක් පාවිච්චි කරලා බලන්න හිතුවා. මොකද ඒක වයිරල් වෙන හින්දා මට චූටි ආසාවක් හිතුණා ඒක පොඩ්ඩක් try කරලා බලන්න. ඒ හින්දා මේ පාර මම Vivea විටමින් C සීරම් එක මගේ ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගත්තේ නෑ. අනිවාර්යයෙන්ම තම පින්ඩ ඔයිල් එක මම ගත්තෙත් නෑ කියලා. අනිවාර්යයෙන්ම පින්ඩ ඔයිල් එක අරගෙන ඒක රිසල්ට් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එතකන් ඉතින් අදට ගිහින් එන්නම්. බයි.